ආයුවන ඔගල මේ එකලානට එක NGC රුච්චල්ලගෙන තවත් අලු වීඩියෝ ඉතින් මංගට කියල දෙන්න යන්නේ ගෙදරදි කොහොමද RGB ලයිට්ලක් කොහොමද හදාගන්න එහෙනම් මේ විඩියෝ ගන්න කලින් අපේ චැනල් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට හරියල්නේ බලමු මේ ලයිට්ටල හදන්න අපිට මොනවද ඕනෙන්නේ කියලා අපිට මුලින්ම ඕන ලෙවලින් බට ඕනෙනවා මෙම හාඩ්‍යයාරලින් ගන්න පුළුවන් ඊළඟට අපිට ඔන්නවා RGB LED ඕනෙනා මෙව්ව විස්සක් ගන්න ඕනා තා දෙයක් කියන්තින ඔයගොලන්ට ඕන්නම් මේක රතුපාට LED වෙලක් විදියට හදන්න පුළුවන් කොළ පාට නිල්පාට තැමිලි පාට සුදු පාට ඒ වගේ ඕනම් පාටකින් මේ සැකිට්ට දාලා ඔලන්ට හදන්න පුළුවන් ඉරඟට අපිට තව වයර් ඕනන තව ඕනන ටේප් ඕනන ඉතින් මේක සැකිට් එක මං කියනවා මොන සැකිට්ටේ දාන්න කියලා එහින්දා වීඩියෝක ස්කිප් නොකර අවසානය වෙනකම් බලන්න හරියන්නේ බලු මේ කොඳ හදාගන්න කියලා ඉතින් අපිට මේ අපි ගත්ත LED එක දැන් පාස්ස ගන්න තමයි තියෙන්නේ මුලින්ම අපි මේ මෙන්න මෙතන තියෙන මේ මහත්තලා දෙන්නේ මේ කපා ගන්න ඕනේ ඉතින් මම දැන් කපා ගන්නවා මේක පාස්ස ගන්න කලින් ඉතින් කපා ගන්න ඕන අපි දෙක කපා ගත්තා මෙතනින් මොකද අපි එහෙම මේ අපි එහෙම කපා ගන්න මේක පාස ගන්න ලේසෙන හින්දා යාලි ම ඔගලන්ට එක LED එකක් පාසල වෙන්නන්න මොකද මංගාව දැන්ට එච්චර LED නැති හින්දා මං ඔගලන්ට එක LED එක පාස වෙන්නන්න මේක කොහොමද සවි කරගන්න ඕන කියලා ඉතින් අපි මේ LED විස්සම සවි කරගන්න ඕනේ සමාන්තර ගත ආකාරයට තමයි මේ LED විස්සම සවි කරගන්න ඕන එක්වේ LED දන තවත් LED එක දනටත් මේ LED කරන තවත් LED ඒක කරනටත් තමයි පාසගන්න ඕන ඉ අබ්බල මේ කොහට පාසගන්න කියලා හරියාලනේ ඔවලන් පෙනතිමන් ටින් පේනක් LED රඳවනයක් දෙර පාච්ච කරල දින ඔගලන් ලී හිල කරන්න වෙයිනම් මෙන්න මේ ටින් පේනක් අරගෙන පාසගන්න පුළුවන් ඉති මමක දනයිරිනයි මක් කරල දින ඔගලන්ට පැටලෙනන පේනැති මෙන්න මේක තින් දැමතර පේනැති ඕලන්ට මෙතර පොඩි පැත්තත් තියෙන ඒක තමයි දනවෙන් මේ මෙතරදී මෙන්න මේක ඇල්ල තමයි දන ඊට පස මේ ලොකු අර මෙතරම ලොකු මේකට ලොකු එක තමයි රින මේක රින එක දන්න ඉතින් අපි ඒ පිළිවලට දෙගෙන පාස ගන්න ඕන මෙන මේකට ගාන්ට දීලා පාස ගන්න ඕන මේක ඉතින් අල්ලෙම මුලින්ම මෙන්න මේ අප LED සවි කරන වයර් දෙකට අපි ඊඩොට් දෙගත්තිය ගත්තා ඉතින් අප මේ LED එකට මේක පාස ගන්න එන්න මුලින්ම ඊඩොට් දෙගත් තියාගන්න යන්න ඩොත් දෙගත්තියගත දැන්තින මේක බොහොම පරිස්සම පාස ගන්න දන්නේ එදක ෂෝට් නම්බර පාසගත්තා පාස ගන්න දන්නට හරි ඒදක පාස ගත්තා නවරට පිටන්න ඉන්න අපි එල්ලිඩට පාසගත්ත වයර් දෙක එහෙනම් බලම් මේ ඉතුරටික කොහොඳ වෙන්න කියලා හරියන්නේ ඕන දැම්ම ඊළඟට කරන්න යන්නේ මෙන්න මේ එල්ලිඩ එක මෙන්න මේ වාර් දෙක ෂෝට්වෙන් නැති විදියට ඒප් දෙකක් ගහගන්නට පා යන්නේ මොකද හදිස්සිය හරි අපි අරගත් ලෙවලින් බටේ ඒක දාලා අපි ඒ ඇතුළට ගම්පුරවදදි මෙන්න මේ හරියට ගම් වැටිල නැත්තම් ෂෝට්ටන්න බලවා ඒහින්දා අපිට
පුළුවන් මෙ මේ ටේප් කරලා ගහන්න. එතකොට අපිට ඒක ගම්ෆිල් කරන්න ඕනේ උඩයි මෙ මේ යටයි විතරයි. එනම් අපලු ටේප් කෑල් දෙක හයි කරගෙන මේක කොහොමද තියන්නගේ රයල්ල මම ටේප හයි කරගත්තා. ඉතිම මේක සවි කරල වෙන්නන්නම් මෙන්න මේ බැටරේට මේක දැන් ෂෝට් ලාද නැද්ද කියලා. අපේ නැති එල්ලිඩිය දැල්ලනා. එතොට දැන් අපේ තියන අවසාන පියවර තමයි මේකට ගම් ෆිල් කල්ලා මේකට තියෙන සර්ගිට් එක හදාගන්න. අපිට යන්නේ මේකට අර අපි ගත්ත අර ලෙවලින් බටවලින් අපිට මෙන්න මේගේ අංගලක වගේ කෑල්ලක් ඕනෙන මේ එල්ලිඩිය දාල ගම්පුරුව ගන්න. ඉතින් මං පෙන්න්නනම් මේ ඔගලන්ට මේකට ගම්පුරෝලා පෙනුම කොහොඳ කියලා. අරියල්නේ මෙරින්නේ මං පාස්සගත්ත සහ මං මේ ගම්දාලා ඉවර කරගත්ත මගේ LED ලයිට් එක. ඉතින් මේ විදිහටම ඔගලන්ට ඉතුරු විස්සත් හදලා මේ සභාන්තරගතව හයි කරන් තියන්නේ. ඊට පස්සේ මේ ලයිට් වටේට අපි ගහන්න ඕනේ ටේපයක් ලස්සන්ට මේක කැමති විදියට ගහන්න ටේප්පක් ගහන්නත් පුළුවන් නැතුව ඉන්නත් පුළුවන්. ඔයලන් කැමැත්ත නොකරගන්න. ඉතිමං ටේප් ගැහවා ඉති මං පෙන්න්න මේක වැඩ කරනාද නැද්ද කියලා මේ විතිර කරගත්තර පස්සේ තිහල මේ තින් ලයිට්ට වැඩගන්න අබ්බලු මෙසගිට්ට එක කොහොඳ හදාගන්න කියලා මේකට මේට හරින සගිට්ට එක කොහොඳ බලුම් හරියන්න. අපි බලමු අපේ LED වැලට සෑගිට් එක අපි යොදාගන්න මොනසාගිට්ටද කියලා. ඉතින් මේකට අපට ඔක්ෂන් දෙගත්තින එකත්තම මං අර කලින් වීඩියෝගේ ඔයගලන්ට කියල දුන්න වෝල්තේසි LED එක පොත්තු කරන්න සෑගිට් එක තින. ඉතින් අපිට මේ LED එක ගණරින වලින් බාර් දෙකක් අවුට් අරගෙන අර අපි අර සමාන්තර සවි කරගත්ත බල් වලට මේ දනරෙන් හයි කරන්න තියන්නේ. එතෝටත් මේක දල්ල ගන්න පුළුවන්. එතොට අපි දෙවනි ඔක්ෂණ එක තමයි ෆෝන් චාජර්. මේ ෆෝන් චාජරයකුණොත් ඒ බල් පෙල දල්ල ගන්න පුළුවන්. ඒතොට මේ ෆෝන් චාජර එක ගොඩක් ඇම්පියර් තිබ්බොත් දැන් අපි මේ අරි දැන් අපි මේ ෆෝන් චාජරකම් මේ තින 1.5 තින ඇම්පියර්. ඒක මේ වගේ ඇම්පියර් ගානක් තිබ්බත් මේක දල්ල ගන්න පුළුවන්. අපිට මේ අපි ගන්න ෆෝන් චාජරය ඇම්පියර් ගාන වැඩි වෙන අනුව තමයි මේක දල්ල ගන්න පුළුවන් වෙන්නේ වැඩි දීප්තියකි. ඉතින් මේ තියනෙ මං වෙන ෆෝන් චාජරකින් ගලගත සකට මේකත් ඒ වගේ එකක් තමයි. ඉතිං අල්ල මං පෙන්න්නම් මංර කලින් හදාගත්ත බල්් වැල ඔයගලට පත්තු කල්ලා යාලුන මේ තියන්නේ අරමං අර හදාගත්ත බල්් වැල මේකනම් මේ සෑගට ඉදිරිදින ෆෝන් චාදර සෑගිට්ට එක. ඉතින් මේක මේ වගේ තමයි මේ අපේ බල් පෙල තියන්නේ. ඉතින් මන්ද පෙන්න්න සප්ලයි දීලා සප්ලයි දෙන්න යන්නේ ඇත වාර්ත සම්බන්ධ තියෙන ටකට හොඳ බල් පෙල තියන්නේ ඕන දෙන්නම් මේක සප්ලයිදිට පෙන්න්නාව තියන්න මම තියන්න පෙනති මේකටම යොදාගෙන තියන්න ඇත්තරම හොඳ ඇම්පියර් ප්‍රමාණයක් තියෙන සැගිට් ඇත්තමයි. ඉතින් ඕලන්ටත් මේ වගේ හොඳ ඇම්පිය ප්‍රමාණයක් තියෙන
ෆෝන් ජාදරය ගත්තොත් මේක මේ ආකාරට දල්ලගන්න පුළුවන්